ඒ සුමේද තාපසතුමා වෙලා ඉස්සල්ලාම දීපංකර පාද මූලේ විවරණ ලබන මොහොතේ ළඟ හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මල් මිටි 8ක් පපුවට තුරුල් කරගෙන හිටියේ. නිල්මානෙල් මල් මිටි 8ක්. මහා බෝධිසත්වයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ මේ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනකොට අර ළඟ හිටපු කෙල්ලගේ ඇඟ සීතල වෙලා ගියා. ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන හිටියා. අතේ තිබ්බ නිල්මානෙල් මල් මිටි 8න් එක අතකට නිල්මානෙල් මිටි 3ක් ගත්තා. අනිත් අතට නිල්මානෙල් මල් මිටි 5ක් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වැතිරිලා ඉන්න තාපසීන් වහන්සේ වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 5 පූජා කරමි පූජා වේවා. මා වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 3 පූජා කරමි පූජා වේවා. උපනෝපන් ජීවිතේ මේ උත්තමයාගේ සම්බුද්ධත්වයට ශක්තිය මම වේවා කියලා පැතුවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අසංකේය කල්පලක්ෂ 2යි බුදුරජාණන් වහන්සේත් එක්ක ආවේ. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලම ළඟා පිටිපස්සෙන් ආපු කෙනා තමයි මේ යසෝදරා. එකම එක්කෙනයි. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලා ඉන්නේ ළඟ එකම එක්කෙනයි. ඒ මේ යසෝදරා. උපනෝපන් ජීවිතේ බිරිඳ වෙලා උපදිනවා. ඒ හිතේ තිබ්බ ආදරේ සෙනෙහස කියලා නිම කරන්න පුළුවන් කන් නෙවෙයි. සීල රකින්න මහා බෝධිසත්වයන්ට සීලේ බිඳින්නේ නැහැ. බවුන් වඩන බෝධිසත්වයන්ගේ භාවනාව කඩන්නේ නැහැ. හංසයෝ වෙලා ඉපදිලා ඉඳිද්දී තමන්ගේ ස්වාමී හංසයා මලපුඩුවට අහු වෙලා සියලු හංසයෝ පලා යද්දී ආපහු ඇවිල්ලා මලපුඩුව වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ හංසිය යසෝදරා දුකේදි දාලා යන්නේ. අද මෙයා තමයි මගේ ලෝකේ කියලා ආදරය කරගෙන යනකොට ටික දවසකින් ආරංචි වුණොත් කොල්ලට පිළිකාවක් කියලා කුණු කූඩේට දාලා යන්නේ. ආදරය බලන්නේවත් නැහැ. නිරෝගීව ඉන්න කල් යාන වාහන තියෙන කල් තියෙන එකක් අද ආදරේ. ඒ කාලේ එහෙම නැහැ. ආදරේ කියන්නේ වැටෙන කඳුල පිහදාන දෙයක්. දුක කරට ගන්න එකක්. දුකට අස්වැසිල්ලක්. තනි නොතනියට ළඟ ඉන්න කෙනෙක්. ආදරේ කියන්නේ කඳුළු ගංගාවක අත්අල්ලගෙන ඉන්න පුළුවන් ආදරයට. අද එහෙම නැහැ. ඒ නිසා මේ උත්තමාවිගේ ගුණ කඳ කියන්නේ